My recipe YouTube channel එකට වෙනද වගේම ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඔන්න මං අදත් ඔයාලට අවුරුදු රස කැවිල්ලක් අරගෙන ආවා. ඉතින් ඕනම කෙනෙක් සිංහල අලුත් අවුරුද්දට දොඩොල් ටිකක් හදාගන්න ගොඩාක් ආසාවෙන් ඉන්නවා. ඉතින් වද විඳින්නේ නැතුව වැඩි කරදරයක් නැතුව දොඩොල් කිලෝ එකක් හරිම පහසුවෙන් හරි ඉක්මනට හදාගන්න විදිහ තමයි මං අද ඔයාලට වීඩියෝ එකෙන් අරගෙන ආවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලට ආදරයෙන් පුංචි මතක් කිරීමක් තියෙනවා. මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් YouTube channel එක subscribe කරලම වීඩියෝ එකට එකතු වෙන්න. ඉතින් එහෙනම් අපි බලමු මේ දොඩොල් එක හදාගන්න මොනවද අපිට ඕන කරන්නේ කියලා. මම මෙතන රැයක් එළි වෙනකම් පෙඟෙන්න දාපු සුදු කැකුළු හාල් කොටාගෙන අරගෙන තියෙනවා. ගෙදර හාල් ටික කොටලා ගත්තේ. මම නම් කඩේ පිටි වලින් කිසිම කෑම වර්ගයක් හදන්න කැමති නෑ. මොකද සමහරක් වෙලාවට කඩේ තෙත හාල් පිටි ගෙනාවම ඒවෙන් පිලුණු ගඳ වගේ එනවා. ඒක නිසා පුළුවන් තරම් ඔයාලත් කෑම හදනකොට ගෙදරම හාල් ටික පිටි ටික කොටා ගන්න බලන්න. හාල් පිටි ග්‍රෑම් 250ක් මං අරගෙන තියෙනවා තෙත හාල් පිටි. ඒ වගේම මෙතන හොඳ වේලිච්ච පොල් ගෙඩි දෙකක උකු කිරි ටික අරගෙන තියෙනවා. කිරි මිලිලීටර 1500ක් ලීටර එකහමාරක් අරගෙන තියෙනවා. සුදු සීනි අරගෙන තියෙනවා ග්‍රෑම් 400ක් දොඩොල් එකට කළු කරන්නත් එක්කම. ඊළඟට රට කජු හෝ කජු ටිකක් ඕන කරනවා. ලුණු කුඩු තේ හැඳි කාලකුත් තලාගත්ත ඉනසාල්ලට තේ හැඳි භාගෙකුත් මං අරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ ටික විතරයි අපිට මේ දොඩොල් එක හදාගන්න ඕන කරන්නේ. ඉතින් පොල් කිරි ගැන පොඩි සඳහනක් කරන්න ඕන. මම ඊයේ රෑ තමයි පොල් ටික ගාලා මිරිකලා මේක ශීතකරණයේ දාලා තියලා උදේ වෙනකොට මේකේ වැඩි වතුර ප්‍රමාණය යටට හිඳෙනවා. ඉතින් මං වැඩි වතුර ටික අයින් කරලා තමයි මේ අරගෙන තියෙන්නේ පොල් කිරි ටික. මුලින්ම අපි ගත්ත හාල් පිටි ටික බෙද ගන්න ඕන. මොකද තෙත හාල් පිටි තියෙන්නේ. මේ විදිහටම දොඩොල් එක හැදුවොත් දොඩොල් එක වැඩි දවසක් තියාගන්න බෑ. ඒක නිසා අපි මෙන්න මේ විදිහට ටිකක් අඩු ගින්දරේ මේ හාල් පිටි ටික හොඳට තෙත ගතිය ඉවත් වෙනකන් ටිකක් බෙද ගන්න ඕන. හාල් පිටිවල පාට වෙනස් වෙනකන් තියාගන්න එපා. නිතරම කලවම් කර කර තෙත ගතිය ඉවත් වෙනකන් හාල් පිටි ටික හොඳට බෙද ගන්න. ඉතින් මේ තියෙන්නේ මම බෙදගත්ත හාල් පිටි ටික. මේ හාල් පිටි ටික කැට ඉවත් වෙන්න ඔයාලා පෙනේරයකින් පෙරලා ගන්න. දැන් අපි දොඩොල් එකට අවශ්‍ය කරන සීනි ටික කළු කරගමු. මම ගත්ත සීනි ග්‍රෑම් 400න් සීනි ග්‍රෑම් 50ක් විතර මෙන්න මේ විදිහට තාච්චියට දාලා සීනි ටික හොඳට ටිකක් කළු වෙනකන් තියාගන්නවා. ගින්දර ගොඩාක් වැඩි කරගන්න එපා. එහෙම වුණොත් මේ සීනි ටික පිච්චෙනවා. එහෙම වුණොත් දොඩොල් එකේ තිත්ත ගතියක් එනවා. ඉතින් සීනි ටික හොඳටම අපි කළු කරගන්න ඕන. ඒ කළු කරගන්න ඕන ලිපේ ගින්දර අඩුවෙන් තියාගෙන. මේ විදිහට සීනි ටික ඔක්කොම දී වුණාට පස්සේ හොඳට හැන්දෙන් කලවම් කර කර මේ සීනි ටික කළු කරගන්න. ගින්දර වැඩි කරගෙන සීනි ටික පුච්ච ගන්න එපා. ගොඩාක් තද පාට වෙනකම්ම මේ සීනි ටික අපි කැරමල් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා මේ වෙලාවේ හොඳට නටන උණු වතුර ටිකක් ලෑස්ති කරලා තියාගන්න. උණු වතුර කෝප භාගයක් විතර මම දැන් මේකට එකතු කරගත්තා. ඊට පස්සේ මේක හොඳට වතුර ටිකත් එක්ක මේ ටික කලවම් වෙනකන් තියාගන්න ඕන. උණු වතුර දැම්මහම සීනි ටික කැට වෙන්නේ නැහැ. ඇල් වතුර දැම්මොත් නම් සීනි ටික කැට වෙනවා. ඉතින් ඊට පස්සේ මම මේකට ගත්ත පොල් කිරි ටිකෙන් භාගයක් එකතු කරලා ඉතුරු පොල් කිරි ටිකට අපි බෙදගත්ත හාල් පිටි ටික එකතු කරලා මෙන්න මේ විදිහට කලවම් කරලා මම තාච්චියටම එකතු කරගන්නවා. දැන් හාල් පිටි ටිකක් දිය වෙන්න හොඳට මේක කලවම් කරගෙන මම මේකට ඉතුරු සීනි ටික එකතු කරගන්නවා. සීනි ටික එකතු කරගෙන මම මේකට ලුණු කුඩු තේ හැඳි කාලත් එකතු කරගන්නවා. ඊට පස්සේ ඉතින් අපිට තියෙන්නේ මේ දොඩොල් එක හැඳි නොනවත්වාම හැඳි ගෑම තමයි. මේක දොඩොල් එක ලිපේ තිබ්බට පස්සේ නම් අපිට වෙන වැඩවලට නම් යන්න බෑ. ඒක නිසා මට ඔයාලට මුලින් කියන්න අමතකුණා. දොඩොල් එක හදන්න කලින් ඔයාලා දොඩොල් දාන භාජනය ලෑස්ති කරලා තියාගන්න. එතකොට දොඩොල් ටික අපි සාමාන්‍යයෙන් තුනී ගන්න දේවල් ඒව සේරම ලෑස්ති කරලා තියලා තමයි දොඩොල් එක හැඳි ගන්න පටන් ගන්න ඕන. ඉතින් මම මේ හැඳි ගන්න පටන් අරගෙන විනාඩි 5ක් 6ක් වගේ යනකොට දැන් ටිකක් මේක ඝන වෙලා තියෙන්නේ. ඉතින් නොනවත්වාම හැඳි ගන්න ඕනේ. ඒ අතර ඔයාලා ලිපේ ගින්දර ගැනත් සැලකිලිමත් වෙන්න. ලිපේ තුන් පැත්තෙම ගින්දර වදින්න ඕන. සාමාන්‍යයෙන් අපි ගෑස් ලිපේ වගේ හදනවා නම් එකම ප්‍රමාණයට ගින්දර වදිනවා. නමුත් මම මේ සාම්ප්‍රදායික ක්‍රමයට දොඩොල් එක දර ලිපේ තමයි හදන්න ගත්තේ.
ඉතින් අවුරුද්දට තව ටික කාලෙකුත් තියෙනවා. දැම්ම ඉඳන්ම කැවිලි හදලා තියාගන්න බෑ. ඉතින් මම මේ ඔයාලට වීඩියෝ එකකට පෙන්වන්න ඕන හින්දායි බොහොම පොඩි ප්‍රමාණයකින් මේ දවස්වල මම කෑම හදලා ඔයාලට පෙන්වන්නේ. ඉතින් ඒකයි මම හාල් පිටි ග්‍රෑම් 250කින් දොදොල් එක හදන්න හිතුවේ. ඉතින් ඔයාලට වැඩි ප්‍රමාණයකින් හදන්න ඕන නම් මම මේ දීලා තියෙන ප්‍රමාණය වැඩි කරලා අරගන්න. ඉතින් දොදොල් එක හැඳි ගන්න ගමන් සැරින් සැරේට තාච්චියේ වටේට ගෑවිලා තියෙන ඒවා එකතු කරලා මැද්දට ගන්නත් අමතක කරගන්න එපා. ඉතින් මම ඒකට ස්පැචුලා එකක් භාවිතා කරන්නේ. ඔයාලත් ඒ විදිහට වටේම තියෙන මේ දොදොල් මිශ්‍රණය සැරින් සැරේට මෙන්න මේ විදිහට එකතු කරගන්න. ඒත් එක්කම වැඩි වෙලාවක් නවත්තලා තියන්න එපා. මේක හැඳි ගන්න ඕන දිගටම. මොකද නැත්නම් යට අඩිය අල්ලන්න බලනවා. ඉතින් මම මේ දොදොල් එක ලිපේ තියලා විනාඩි 25ක් 30ක් විතර වගේ යනකොට අපිට සාමාන්‍යයෙන් මේ වගේ දොදොලක් නම් තනියෙන් හදාගන්න පුළුවන්. මීට වැඩිය ලොකු ප්‍රමාණයක් හදනවා නම් අපිට දෙතුන් දෙනෙක්ගේ සහාය අවශ්‍ය වෙනවා. ඉතින් මම නම් තනියෙන් තමයි දොදොල් එක හදන්න පටන් ගත්තේ. ඉතින් මම මේ වෙනකොට ගත්ත කරද මුංගු ඇට ටික කුඩු කරලා ගත්ත කරද මුංගු ඇට ටික දාගත්තා. මට ඒක වීඩියෝ එකේ කොයි හරියද තියෙන්නේ කියලා හොයාගන්න බැරි වුණා වීඩියෝ එක එඩිට් කරනකොට. ඔයාලත් කරද මුංගු ඇට ටිකක් තලලා අනිවාර්යෙන් එකතු කරගන්න. මේ වගේ ප්‍රමාණයට හැඳි ගාගෙන එනකොට මම මේකට රටකජු ටිකක් එකතු කරගන්නවා. මම රටකජු ටිකයි එකතු කරන්නේ. මොකද දොදොල් එක බාලා ඉවර වෙලා උඩින් දාන්නත් මම රටකජු ටිකක් තියාගත්තා. ඉතින් ඔයාලට මේ වෙලාවේදී ඕනේ නම් සව් ඇට එහෙමත් නැත්නම් මුං ඇට පියලි කරපු ඒවා බෙදලා පියලි කරගත්ත ඒවා එකතු කරන්න පුළුවන්. ඉතින් ඒවා එකතු කරනවට වැඩිය මම නම් ගොඩක්ම කැමති රටකජු හෝ කජු එකතු කරගන්න. ඉතින් කජු කියන්නේ ගොඩාක් ගණන්. සාමාන්‍යයෙන් අපිට රටකජු නම් මේ විදිහට එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ දොදොල් එක මම ලිපේ තියලා දැන් විනාඩි 50ක් විතර වගේ යනකොට ඉතින් අපිට දොදොල් එක හැඳි ගෑවිලා ඇතිද කියලා දැනගන්න පුළුවන්. මෙන්න මේ විදිහට දොදොල් මිශ්‍රණය තාච්චියෙන් ගැලවිලා වෙන් වෙන අවස්ථාවක් එනවා. ඉතින් මේ මගේ දොදොල් එකේ නම් තෙල් ආවේ නෑ. මොකද මම පොඩි ප්‍රමාණයකින් හදන නිසා. හැබැයි මේකේ තෙල් ගතිය හොඳට තියෙනවා. ඉතින් දැන් මෙන්න මේ පදමේදී අපිට මේ දොදොල් එක තාච්චියෙන් ඉවත් කරගන්න පුළුවන්. ඉතින් මම මේ වෙලාවේදී දැන් ලිපෙන් මේ ටික අයින් කරලා භාජනයේට මේ දොදොල් මිශ්‍රණය දාගන්නවා. මේ විදිහට දොදොල් ටික හොඳට තුනී කරගෙන මම මේකට උඩිනුත් රටකජු ටිකක් ඉහා ගන්නවා. දොදොල් එකේ රටකජු හැපෙනකොට ගොඩාක් රසයි. ඊට පස්සේ අපි මේකේ දොදොල් එක ටිකක් ඇල කරලා තියාගන්න ඕනේ තෙල් ටික බේරෙනකන්. රටකජු ටික ඉහා ගත්තට පස්සේ මේ විදිහට උඩින් ටිකක් තද කරගන්න. නැත්නම් මේ රටකජු ටික ගැලවිලා වෙන් වෙලා යනවා දොදොල් එකෙන්. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට එක පැත්තක් උස්සලා මේ දොදොල් එකේ තෙල් ටික බේරෙන්න මේක තියලා තියෙනවා. හොඳට පැය දෙකක් විතර දොදොල් එක නිමෙන්න ඕන. ඉතින් පැය දෙකක් තුනක් විතර යනකොට මෙන්න මේ විදිහට තෙල් බොහොම පොඩි ප්‍රමාණයක් තමයි මගේ දොදොල් එකෙන් නම් තෙල් ඇවිල්ලා තිබුණේ. ඉතින් සමා වෙන්න ඕන වීඩියෝ එකේ අන්තිම ටික වොයිස් කරනකොට හොඳටම වහින්න පටන් ගත්තා. වැස්සේ සද්දෙත් එක්ක ටිකක් ඔයාලට වීඩියෝ එකේ අපහැදිලි ගතියක් වගේ දැනෙනවා නම් ඒ ගැන. ඊට පස්සේ අපිට මේක හොඳට දොදොල් එක නිමුණට පස්සේ කෑලි වලට කපා ගන්න පුළුවන්. මම නම් ටිකක් ලොකු කෑලි වලට කපා ගන්නෙ. ඉතින් මේ බලන්න දොදොල් එක හරිම ලස්සනට ඒ වගේම හරිම රසට තියෙනවා. ඉතින් හාල් පිටි ග්‍රෑම් 250න් පොල් කිරි මිලිලීටර 1500කින් ලීටර එකමාරකින් මම මෙතන කිරලා බැලුවාම දොදොල් කිලෝ එකක් හරියටම තිබුණා. තැටිය බර ඉවත් කරාට පස්සේ දොදොල් කිලෝ එකක් තිබුණා. ඉතින් මේ වගේ ලොකු කෑලි වලට නැතුව ඔයාලට පොඩි කෑලි වලට කපා ගන්නව නම් දොදොල් කිලෝ එකෙන් වැඩි කෑලි ප්‍රමාණයක් කපා ගන්න පුළුවන්. ඉතින් මේ පාර සිංහල අලුත් අවුරුද්දට ඔයාලත් මේ සෙට තියන්න මේ විදිහට දොදොල් ටිකක් හදලා බලන්න. ඉතින් නෑගම් ගෙනියනවා නම් වගේ මේ ප්‍රමාණය මදි වෙනවා. එතකොට නම් අපිට ප්‍රමාණය ටිකක් වැඩි කරලා හදා ගන්න වෙනවා. ඉතින් මම මේ වෙලාවේදී ඔයාලට මතක් කරනවා ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම්
මගේ channel එකත් subscribe කරලාම වීඩියෝ එකට එකතු වෙන්න. ඉතින් එහෙනම් මේ වගේම තවත් අවුරුදු රසකැවිල්ලකින් අපි නැවත හමු වෙනතුරු ඔයාලට සුබ දවසක්.